අයිබෝන් ඇයි ඔබතුමාට සිංහල ඉගෙන ගන්න ආස හිතුනේ? අවුරුදු 2000 විදේශ කටයුතු අමාත්‍යාංශයේ මත කරනකොට පෙරදින විශ්වවිද්‍යාලයේ අවුරුදු 2ක් සිංහල ඉගෙන ගත්තා. ඔබතුමා විවාහ වෙලාද? ඔව් නෝනායි දුව දෙන්නෙක් ඉන්නවා. අර හා හරි හාවා කියලා. නේ දැන් මම මතක කියන්න අමාරුයි. හරි හරි හාවා කියලා. මෙහි කෑම එහෙම කොහොමද? මේ කෑම වලට ආසද හුරුයි? ඔව් දැන් පුරුදුයි. ඉස්සෙල්ලා නම් සමාන විට අමාරුවක් තිබ්බා. මේ කඳවුර තුරදී ඔබ දැක්කේ අත්දැකීම. මම පුංචි කාලේ මට ඉංග්‍රීසි ගන්නුවේ සිංහල කෙනෙක්. මම හිරෝෂිමා තමයි බංගම. ඉපදුනේ. සිංහල හොඳට කතා කරන්න පුළුවන්. ඒ තමයි කිෂීරෝ ඉවාෂි මහත්මයා. එදා මම සිංහල කතා කරේ නෑ. ඒ වුණාට ඒගොල්ලෝ මට සිංහල භාෂාව ගැන කතා කළා. ඕ එදා නම් අමාරුයි වගේ හිතුවා. ඉතින් ඉගෙන ගන්න පටන් ගත්ත පස්සේ එච්චරම අමාරු නෑ කියලා මං හිතුණා. මම පුංචි කාලේ නම් රිපෝට් වගේ දැන් වතුමා වගේ රිපෝටර් ජර්නලිසම් උනන්දුවක් තිබ්බා. අද ඔබට සතුටුද සිංහල ඉගෙන ගත්ත එක පිළිබඳව? මම හිතේ නුවර මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට මම මේ ගොඩක් සන්තෝෂයෙන් හිටියා. මිනිස්සු ගොඩක් හොඳයි. ශ්‍රී ලංකාව ගැන ගොඩක් දැනගත්තා. එතකොට මම දැන් සන්තෝෂයි. ඒ නිසානේ මම දැන් මෙහෙට අවිලා ඉන්නේ. එහෙම නැත්නම් ලංකා මිනිස්සුන්ට දිනු වෙන්න ශක්තිමත් තියෙනවා. දැන් ජපාන්ත් එක්ක සංසන්දනය කරනකොට මොන හරි අලුත් දෙයක් හොයලා අලුත් දෙයක් පටන් ගත්තොත් හොඳයි කියලා කෘෂිකර්ම එතකොට දියුණු වෙන්න පුළුවන්. දැන් ඔබට හොඳ පණිවිඩයක් දුන්නා ශ්‍රීකුණාතුවෙන් ගොඩක් ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට පත් වුණා. ඒකට ගොඩක් කනගාටුයි මේ ඔබතුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමට ජපාන් රජයට ජපාන් ජනතාවට අනේක වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා මේ කරපු සත්කාරය. ජපාන් ශ්‍රී ලංකා දෙරට සමරතාවත් ගොඩක් ගැඹුරු ශක්තිමත් වෙන්න පුළුවන්. අරිගතෝ ගොසයිමස්. ගොඩක් දන්නවානේ. ගොඩක් සන්තෝෂයි. ජපානයට ගොඩක් ආදරේ අපි. බොහොම ස්තුතියි. දැන් ඒක මත ගොඩක් සන්තෝෂයි. මේ අවස්ථාව ලැබිච්ච ගන. කිචිරෝ ඉවාෂි ජපානයේ ඉපදිලා ජපානයේ දරුමල්ලෝ පවුල ඔක්කොම එහි දාලා ඇහිල්ලත් අද මේ අවතන් වෙච්ච අය වෙනුවෙන් මේ කරන කාර්යයට මම හිතන්නේ මෙතුමාට අපි නැවත නැවතත් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෛද්‍ය කණ්ඩායමට.